Nanti, tawain yang. 1, 2, 3. ඇයි බය වුනේ? මොනවද දැක්කේ? චන්දිවනේ දිනෙන් දැක්කේ. එයා දිනනෝනේ. කියන්නකෝ. ඔයා දිනුම් කනුව ළඟට යන්න හදනකොටම වගේ හදනකොටම ඔයා දිනන්න දශමයක් තියනකොට ඊට පස්සේ කළුවරු වුණා. කළුවරු වුණා. මොකුත් නෑ. මොකුත් පෙනුන්නේ නෑ. මොකුත් උනේ නැද්ද? මට හැරුණානේ. මේක තවල් හීනක් නේ. මේක හරියන්නේ. අපි මේ තරඟ දිනන්න නම් මොකක් හරි ට්‍රික් එකක් දාන්න වෙනවා. මොකද්ද ට්‍රික් එක? සුබ්බීලා බඩල්ලන් ඉන්න වෙනවම කියලා වැඩක් දෙමුකෝ. එපා. ගායල්. ඔයා කොහොමද ඒව කරන්නේ? ඔයා නම් මහ මියහරකෙක්. මහලකොට ඇස් හතරක් තිබ්බට වැඩක් නෑ. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඔයා කියන්නේ මේ ශුද්ධ වූ සුප් වලට බඩේ අමාරුව හැදෙන බෙහෙත් දාන්න ඕනේ කියලාද? බෑ. කීයටවත් බෑ. තේරුණාද? සුප් කියලා කියන්නේ ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක්. ඒ වගේ වටිනා බෙහෙතක් පාවිච්චි කරලා මේ වගේ ලොකු කැත වැඩක් කරන්න කියලා තමයි මට කියන්නේ. වෙන විදියක් බලමු. තේරුණා. එහෙනම් අපි 3-4 දෙනෙක් දාලා යාට ගස්සමු. ගායල්. දැක්කද? මෙයාත් එයාගේ පැත්තේ වගේ. ඔයා කියන්නේ ජැන්දිහින්ද මට පරදින්න කියලාද? ඔයා දිනුවත් නැතත් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නෑනේ. ඒ වුණාට ජැන්දි එහවස් කරයි. මහලොකෝට පිරිමි ළමෙක් තමයි ගෑනු ළමෙක්ට චැලෙන්ජ් කරලා තියෙන්නේ. ලැජ්ජාවක් නැද්ද ඔයාට? හරි ඉතින් කොල්ලෙක් චැලෙන්ජ් කරලා එයා පෙරදුනොත් එහෙම ලැජ්ජාවක් නැද්ද එයාට? හරි එහෙනම්. ඔයාට ඕන වෙලා තියෙන්නේ මේ තරඟේ කොහොම හරි දිනන්නනේ. දැන් ඉතින් මේ වැඩේ කොහොමත් මග නවත්තන්න බෑනේ. ඔයා කිව්වින්ද කොහොමත් බෑ. හරි බලමු. බලමු. ඔයාට මොකද්ද තියෙන අයිති ඔය විදිහට මට කතා කරන්න? මොනවද කියන්නේ? මං කිව්වනේ මං කැමති නෑ මෙහෙම කතා කරන්න. අපි අර ඔයාගේ බත් කඩේට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ කතා කරමුකෝ. ඒක බත් කඩයක් නෙමෙයි සුප් කඩයක්. ඒක වගේ කුරුල්ලෝ ඉතින් කොහොමත් එක අතේ වහනවා. මොකක්ද ඒකේ තේරුම? ජන්දිගේ සමහර මෝඩලයින් ඔයාට හැමම තියෙනවා. ඔය කටවහ ගන්නවා. එළියට යන අර පැත්තෙන්. සීතලයි. මං ආවා. ආව නේද? මෙහෙනවා. මොකද මේ? ඉඳ ගන්නවා මෙතනින්. තමුන් දාගත්තු අවුල මොකද්ද කියනවා? හරි. මොකක්ද අර චැලෙන්ජ් එකේ කතාව? කට වහනවා. බොරු කතා ගොතන්න නැතුව ඇත්ත කියනවා මට. අම්මා මේ ජීහු මෙයත් එක්ක යාළුයි කියලා ගුජුම්බියෝ මෙයාව අස් කරන්න හදනවලු. කියනවා බොරුද ඇත්තද? ඒක මේ ඇත්තද බොරුද? ඇත්ත. ඔයා කොහමද? අනේ අපි කොච්චර බලාපොරොත්තු තියන් හිටියද ඔය ඉස්කෝලේට ගියාම? අවුලක් නෑ. දැන් ඉතින් මට පුළුවන් මගේ පරණ ඉස්කෝලේටම යන්න. මොකද කිව්වේ? කියනවා බලන්න. පරණ එකට යන්න. පරණ ඉස්කෝලේ ගුජුම්පියෝ ඉන්නවද? කියනවා. ඉන්නකෝ කලබල වෙන්න එපා. කොහොමත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඔය වගේ දේවල් හරියන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒත් අපි වැටෙන්න හොඳ නැහැ. කොහොම හරි අපි බිස්නස් එක ගොඩ දාගමු. තාත්තට තේරෙන්නේ නැහැ නේද අපිට වෙන්නේ යන දේ? යුනිෆෝම් ඕඩර් ඔක්කොම නැති වෙලා යයි. ඒකත් ඇත්තනේ. එහෙනම් මේක මේ විදිහට වෙන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන. ඉතින් මොකද්ද කරන්න කියන්නකෝ. ඔක්කේ. මං ඔයාලට කොච්චර අමාරුවෙන්ද හැමදේම කියලා දුන්නේ. ඔක්කොම වතුරේ. අනේ තාත්තා. ඔයාව මේ ඉස්කෝලෙන් අයින් කළොත් අපිත් එක්ක තියෙන සම්බන්ධකම් ඉවරයි. මට නම් තේරෙන්නේ නැහැ ඔය මොලේ මොනවද තියෙන්නේ කියලා. ඔය මොඩ මොලෙන් කොහොමද ඔය අර අසරණ කොල්ලට බොරු කිව්වේ? ඔයා කියන එක නම් සම්පූර්ණ නැත්ත තමයි. ඒත් ඒවා ඉගෙන ගන්න නැත්තේ ඔයාගේ. ඒ කටවහනවා. ඒ නෑ මොකද? නෑ මුකුත් නෑ. ෂි
හොම්බට දෙන්නේ කටවහනවා. හෙන්දියා මං හොඳටම දන්නවා කෙල්ලෙක් කොල්ලෙක් රැවට්ටුවම කොච්චර වේදනයිද කියලා.